තරන්න. ඉංග්‍රීසි සුදුලුණු. අයියෙන් තරන්න මූණ වෙදකේ. දැන් තාත්තා කාලා රහ කියන. ඔව්. නියමයියා උපිරි. කොහොමද මගේ ආදරණීය යාළුවනේ? අදත් ඔන්න ඉතින් මම වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඉතින් අපි හදන්නේ රෑ කෑමට පැස්ටා. බලන්නකො ඉතින් අපේ ගෙදර පැස්ටා හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා ඉතින් මගේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මං ආදරයෙන් ඉල්ලනවා. ඔන්න යාළුවනේ දැන් මම පැස්ටා එක ලිපේ තියාගන්න ඕනේ. වතුර එකක් භාජනයකට දාගෙන ඒකට ලුණු ටිකකුයි පොල් තෙල් ටිකකුයි එකතු කරගත්තා. දැන් මම මේ එකතු කරන්නේ පැස්ටා ටික. පොල් තෙල් අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ යාළුවෝ. නැත්නම් මේ පැස්ටා ටික පස්සේ ඇලෙනවා. බලන්න ඉන්නකො ඉතින් කොහොමද අපි අපේ ගෙදර රෑ කෑමට අද පැස්ටා හදන්නේ කියලා. Cari ikan. දැන් අපි පැස්ටා ටික අතේ ඇලෙන්නේ නැති ගානට ඒක නිකන් පොඩි වෙනවා නම් ඒ ගාන තමයි තැඹිලා තියෙන හරිම ගාන. යාළුවනේ සුදු ලුණු බීක් 4-5කුයි ඉඟුරු කෑල්ලකුයි කපාගෙන ඒකත් පැත්තකින් තියාගත්ත. ඒක අපි හිමීට වංගෙඩිය කොටා ගමු දැන්. දැන් නම් පැස්ටා ටික හරි ගානට තැඹිලා තියෙන යාළුවනේ අපි ලිපෙන් අයින් කරගෙන ඒක පෙරාගමු. ඔන්න යාළුවනේ මං කෑම එක හදන අතරතුරේ ඉතින් අපේ ලොකු පහනක් පත්තු කරලා. ඔන්න යාළුවනේ දැන් ඉතින් මගේ උදව්වට කට්ටිය චුට්ට එනවා කුස්සිය පැත්තට. කොහොම තමයි ඉතින් අපේ ගෙදර මොනවා හරි කෑමක් බීමක් හදනකොට මං කුස්සිය උයනකොට එයාලා ඉතින් මට ඇවිල්ලා උදව් කරනවා. පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා හදන කෑම එක තරම් රහ කෑමක් කොහෙවත් නෑ යාළුවනේ. ඒවා ඉතින් අපිට සල්ලි වලට ගන්නත් බෑ. මම නම් ඉතින් අපේ
ළමයි දෙන්න මෙහෙම වැඩවලට උදව් කරනවට කැමතියි. යාළුවත් හරි සතුටින් තමයි මේ වැඩ කරන්නේ. මං ඉතින් කොච්චර එපා කිව්වත් ඒ අය කපන කොටන වැඩවලට හරි කැමතියි. ඔන්න යාළුවනේ මම එපා කියත් ඉතින් අපේ ලොකු පණ්ඩිත වැඩකුත් කරනවා. අම්මිරිස් කැපුවාම ඉතින් අත දැවිල්ලයිනේ. ඒ කිව්වට අහන්නේ යාට අම්මිරිස් ටික කපලා දෙන්න ඕනේ. ගාන තැම්බිලා තියෙනවා. ඔන්න යාළුවනේ දැන් මං එළවලු ටික ටෙම්පරාදු කරගන්න යන්නේ. මං ඉස්සෙල්ලාම තලාගත්ත ඉඟුරුස් පුළුන් ටික මේකට එකතු කරගන්නවා. ඒක ටිකක් බදීගෙන එනකොට අපි කඩාගත්ත බිත්තරේ මේකට එකතු කරගමු. මම අද මේකට බිත්තර ගෙඩි 3ක් ගත්තා යාළුවනේ. 3ක් ඇති වෙයි කියලා මට හිතුණා. දැන් මම මේකට එළවලු ටික එකතු කරගන්නවා. දැන් එළවලු ටික එකතු කරගෙන යාළුවනේ දැන් මම මේකට එළවලු ටිකකුයි කම්මිරිස් කුරු ටිකකුයි කෑලි මිරිස් ටිකකුයි එකතු කරගන්නවා. සැර අනුව ඔයාලා ගෙදර කට්ටිය කන විදිහ අනුව මේ ටික අඩු වැඩි කරලා ඔයාලත් එකතු කරගන්න යාළුවනේ. දැන් මම අවසානට තක්කාලි ටිකත් එකතු කරගන්නවා කපාගත්තු. දැන් නම් හරිම සුවඳයි යාළුවනේ. දැන් මම මේ තඹගත්තු පැස්ස ටික මේකට එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. යාළුවනේ පැස්ස ටික හදලා ඉවරයි. දැන් ඉතින් අපි කට්ටියට දීලා බලමු කොහොමද පැස්ස එකේ රහ කියලා. බලන්නකෝ ලස්සන පාටට තියෙන විදිය.
ඔයාලටත් හිතෙන්න පුළුවන් යාළුවනේ මේ මොන කෑමද කියලා. හැබැයි යාළුවනේ මෙහෙම කෑම වේලක් අපේ පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා හදාගෙන නිදහසේ මෙහෙම රහ බලන එක ඉතින් ඒ තරම් සතුටක් අපිට නම් නෑ යාළුවනේ. අපි මෙහෙම තමයි පුරුදු වෙන්න ඕන අපේ පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන කෑම බීම හදලා එයාලත් එක්ක එකතු වෙලා කන ගමන් සතුටින් ඔය කතා කරන විනාඩි දෙක තුනක් අපට හරිම වටිනවා යාළුවනේ. මොකද ඉතින් අපේ ජීවිතේ කොයි වෙලාවෙ අපිට නැති වෙයිද කියන්න බෑ. ඒක නිසා යාළුවනේ අපි කරන කියන හැම දෙයකටම පවුලේ කට්ටිය එකතු කරගෙන එයාලත් එක්ක සතුටෙන් ඉන්න ඕනේ යාළුවනේ. එහෙනම් ඉතින් අදට අපේ වීඩියෝ එකෙන් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුත් සන්නයි පරිස්සමෙන් ඉන්න.